Yo, what's up people? Issue has how you guys doing? සාදරේ ආදරේ පෙරියන්න අලුත් වීඩියෝ එකට ආයෙත් පාරක් එකම ඉන්ට්‍රෝ එක කොපි කරනවා කමන්නේ. Anyway, කිරියෙන් පැණියෙන් උතුරන සුබ අලුත් අවුරුද්දක් වේවා සෙට් එකට. ඉතින් අද අපිට කරන්න තියෙන chapter 113. ඉතින් අපි ඒක පටන් ගමු. ඉතින් කලින් එපිසෝඩ් එක ඉවර වෙච්ච තැන මතක ඇති. ඉතින් ඒතනින් තමයි පටන් ගන්න. ඉතින් මෙයා අහනවා කොහෙද මේ ටෙස්ට් එක තියෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් ජින්නු කියනවා Hunters Association එකේ ජිම් එක කොහොමද දැනට කියලා. ඊට පස්සේ ඉතින් මෙයාත් හිතනවා මෙයාගේ අර shadow exchange skill එක දෙන්නෙක් එක්ක try කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන හින්දා ඉතින් කොහොමරි මෙයා ඒක කල්පනා කරද්දී චාහෙන් දොර අරගෙන යන්න යනවා. කොහොමරි මෙයා නිකන් එතකොට පොඩ්ඩක් අර රිස් වූ සීන් එකට ඇවිල්ලා මෙයාවත් නිකන් පොඩි තල්ලුවක් දාලා ළඟට අරගෙන shadow exchange එක කරලා එතනට මාරු වෙලා බලනවා. කොහොම හරිද වැඩේ හරියනවා. ඉතින් මෙතනට ජින් හොයද්දී කොහොම හරි මෙතන ඉන්නවා අයියෝ කෙනෙක්ගේ shadow කෙනෙක්. කන්න මොනවා හරි අරන් එද්දී ඒක ඌ අරගෙන කටේ දාගෙන කනවා. කොහොම හරි ඉතින් ඊළඟට අපිට පෙන්නනවා ජිම් එක ඇතුලේ වෙන දේ. ඉතින් කොහොම හරි we are here කියලා දැන් ජින්නු හිතනවා අරක කොහොමද වැඩ කරන්න කියලා ඒ විදිය ගැන පොඩ්ඩක් එයා කල්පනා කරනවා දෙන්නෙක් එක්ක හරි ටෙලිපෝට් වෙන්න පුළුවන් නේද කියලා. කොහොම හරි ඉතින් මොකක් කල්පනා කර කර ඉද්දී ජින්නු කියනවා හරි පටන් ගමු කියලා. ඊට පස්සේ එයා එයාගේ වෙපන් එක අරගෙන ආවේ නැහැ කියලා කියනවා ජින්නුට. ඊට පස්සේ ජින්නු අහනවා අර අරගෙන ආපු ගල් කඩන මේ ගල් කටුවද කියලා. ඊට පස්සේ ඉතින් ජින්නු කියනවා නෑ නෑ පොඩි ගෝක් එකක් කරේ කියලා. ඉතින් ඊට පස්සේ චාහෙන් යනවා එතන තියෙන ඉන්වෙන්ටරි එකෙන් මොනවා හරි වෙපන් එකක් තියනවද හොඳ කියලා බලන්න. ඊට පස්සේ මෙයා ඉතින් වෙපන් එකකුත් අරගෙන ඇවිල්ලා කියනවා මල් ලෑස්ති කියලා. ඉතින් කොහොම හරි මේ වෙපන් එක ඕකේද කියලා ජින්නු හද්දයා කියනවා නෑ මං යූස් කරන වෙපන් එක සාමාන්‍යයෙන් ඩන්ජන් එකක් ඇතුළේ එන මැජික් බීස්ලා බලන්නේ නෑනේ ඒක හින්දා අපි පටන් ගමු මෙහෙම කියලා. පස්සේ කොහොම හරි මෙයා කල්පනා කරලා ඉග්‍රිස්ව තමයි මෙතනට සමන් කරන්නේ. ඊට පස්සේ කොහොමද මේක දිනන එක්කෙනාව දිනන්න කියලා හද්දී කියනවා ෂැඩෝ සෝල්ජර් එක්ක ඩිස්ට්‍රොයි කරන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් එක්කෙනා පරාජය පාල ගන්න ඕනේ, බාර ගන්න ඕනේ කියලා. එතකොට තමයි ෆයිට් එක ඉවර වෙන්නේ කියලා කොහොම හරි. ඉතින් මෙයා වෙනුවට බේරුව සමන් කරන්නේ නැත්තේ ඇයි කියලා වෙද්දනදී හිතනවා නෙමෙයි අතරම කියනවා. ඉතින් අර පරණ වෙච්ච දේත් එක්ක එයාව ආයිත් පාරක් දැක්කොත් පොඩ්ඩක් අවුල්යි කියලා. කොහොම හරි ඉතින් මෙයා කරන වැඩෙත් නිකන් නෙමෙයි. ඉතින් ඉග්‍රිස්ට වෙපන් එක කියන්නේ ඉග්‍රිස්ට අර D1 කිං එක ඇසල්ලා ගියදී පරාද කරලා හම්බෙන ඩැගර්ස් දෙකට අමතරව හම්බෙන ලොං සෝඩ් එක ඉග්‍රිස්ට දෙනවා වෙපන් එකක් විදියට පාවිච්චි කරන්න කියලා. එතෙන් ෆයිට් එක මේ විදියට පටන් ගන්නවා. කොහොම හරි මෙතනදී අපිට දකින්න දෙන දේ සෝලෝ ලෙවලින් එකේ ලොකුවට මෙන්ෂන් කරන්න නැති වුණාට මේකෙත් එලමන්ට්ස් තියෙනවා ලයිට් ඩාර්ක් ඊට පස්සේ හීලින් ඊට අමතරව ෆයර් අයිස් වගේ කියන්නේ මේජ් ටයිප්ස් වගේ ගොඩක් ටයිප්ස් තියෙනවා පවර් ටයිප් ඇසසියන් ටයිප් කියලා ටැන්කර්ස්ලා හීලර්ස්ලා එහෙම මේ ගොඩක් රෑන්ක් සහ වෙපන්ස් තියෙනවා. ඉතින් ඒ විදිහට බැලුවම දැන් චාහෙන් කියන්නේ ෆයිටර් ටයිප් ලයිට් එලමන්ට් යූසර් කෙනෙක්. ඉතින් ගොඩක් වෙලාවට ලයිට් එලමන්ට් යූසර්ස්ලා ටිකක් ෆාස්ට් අනිත් අයට වඩා. ටිකක් නෙමෙයි ගොඩක් ෆාස්ට්. ඉතින් මෙයාලා මේ පැත්තෙන් අරගන්න පටන් ගද්දී චෙයාමන්ට දැනෙනවා මෙතන තියෙන මානා වේව්ස් වල ඩිෆරන්ස් එක. පස්සේ චෙයාමන් කොහොම හරි කියලා CCTV එකේ රෙකෝඩ්ස් ටික ඉල්ල ගන්නවා එතනට කෝල් කරලා. කොහොම හරි බැලුවම මෙතන මොකද්ද වෙන්නේ කියලා අරයටත් පේනවා අම්මට සිරි වෙන වලියක් යන්න තමයි යන්නේ කියලා චෙයාමන්ට. ඉතින් ඊට පස්සේ ඕන එකක් කියලා චෙයාමන් කතා කරලා ආයෙත් කියනවා ඒකේ කැමරා ටික ඔෆ් කරන්න කියලා. ඉතින් මෙයාලගේ ෆයිට් එක යද්දී චෙයාමන් හිතනවා අනේ 2008 පොඩි උන් කියලා. anyway ඊට පස්සේ ඉතින් ඊළඟ ෆ්‍රේම් එකේ අපිට පෙන්නන්නේ ගුටි කාලා පැත්තකට වෙලා ඉන්න ඉග්‍රිස්. ඉතින් ගෝවාරි ඊට පස්සේ චායෙන් අහනවා ආඩ ෂුවර්ද මෙයා තමයි ඔයා ළඟ ඉන්න පවර්ෆුල්ම එක්කෙනා කියලා. ඉතින් එහෙම හද්දී ඊළඟට කියන්න ඕන දේ මෙතන මේ තියෙන ඇනිමේෂන් එක. ඉතින් මේකට ජාහෙන්ගේ තියෙනවා සෝඩ් ලයිට් ආර්ට් කියලා පොඩි ටෙක්නික් එකක්. ඒක තමයි ඔතන ඔය පෙන්වන්නේ. ආ යූස් කරන කඩුවෙන් නිකන් තටු දෙකක් වගේ එන කේස් එක. ඉතින් කොහොම හරි ඔයා කිව්වේ මේ මට ඉන්න පවර්ෆුල් මෙක්කෙනාව සමන් කරනවානේ. එහෙම කියලා. ඊට පස්සේ කියනවා ඔයාට රිදෙන්න පුළුවන් මං එයාව සමන් කරොත් කියලා ජින්නු කියනවා. කොහොම හරි කමන්නේ මාත් බලන් හිටියේ රීමැච් එකකට කියලා. ඒ කියන්නේ කලින් පාර පරාද වෙච්ච හින්දා මාත් අයිවාරක් ගහගන්න තමයි බලන් හිටියේ කියලා චාහෙන් කියනවා. එතකොට ඔයා දැනන් හිටියද කියලා අහනවා.
ඊට පස්සේ මන් දැක්ක කලින් ඒ හිටපු එක්කෙනාව ඒක හින්දා ඔය සමන් කරන්න ගියද්දි ඉතින් මේ පැත්තෙන් ජින්නු බේරුව සමන් කරනවා. ඉතින් ඡායෙන් බලන් ඉද්දි බේරුව ෂැඩෝස් එයාගේ ජින්නුගේ ෂැඩෝ එකෙන් එළියට එනවා අපිට පෙන්නනවා. මෙතන ෆයිට් එකට ලෑස්ති වෙද්දී මේ චැප්ටර් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එක දානකම් ජින්නුගේ කකුල බලාගෙන ඉන්න BS